AC නැද්ද? දාලා තියෙන බලමු. දාලා තියෙන්නේ ඩ්‍රයිවර් එක පොඩ්ඩක් බලන්න ඩ්‍රයිවර් එන්න ඕන. කියන්නේ මේ දැන් මේ විදිහට යන්න ගියාම අමාරු යන්නව දන්නවනේ. ටිකට් කරන්න කලින් පොඩ්ඩක් බලන්න ඕනේ මේ මේන්ටනන්ස් බලන්න නැද්ද ඔයාලා මේවා? ටිකට් කරන්න කලින් පොඩ්ඩක් ඔයාලා බලන්න නැද්ද? මේවා කඩන් ගියාට දැන් මේ විදිහට මේ සිටි යන්න බෑනේ මේක ඉස්සෙල්ලා හදාගන්න. ඒක වෙන බස් එකකට දාන්න ඕනේ. මේක වැව්ව ගමන් දොර වැව්ව ගමන් යන්න බෑ ඇතුළේ ඊට පස්සේ. එකපාර පුස්තුවම ගිහලා අමාරු වුණා. අතල්ලන්න දෙයක් නැහැ. ඒකට දැනෙනවා AC තියෙනවා. අතල්ලන්න දෙයක් නැහැ. ඒකට දැනෙනවා AC තියෙනවා. මිනිස්සු ඔක්කොම කම්ප්ලේන් කරනවා පොඩ්ඩක් බලන්න. මිනිස්සු අත තිතිය බලනවා. අපි දන්නේ නැහැ නේ බස් එක අපි ළඟ තිබ්බනම් අපි බලලා මේ විදිහට නවත්තනවා. මම දන්නේ නැහැ මම මෙතන කන්න කියන තරම් පොඩ්ඩක් අහලා බලන්න ඩ්‍රයිවර් ගෙම කඩන්න කලින්. වාඩ අද මම දැක්කා කෙනෙක් කතනදී වාට කිව්වා මේ මොකද්ද AC එන්නේ නැහැ කියලා. මාතර මේ ප්‍රසන්න එයාපෝට් එන්න කියලා මේක AC නැහැ කියලා කට්ටිය මේ කම්ප්ලේන්ට් කරනවා. මේක තමයි කඩවත පත් ගාල්ල හයිවේ බස් සර්විස් එක. මේක CTB එකේ බස් එක. හැබැයි AC නැහැ. AC නැහැ ගුවම කන්ඩක්ටර් අත තිතිය බලනවා. AC දිනනවා නම් අත තිතිය බලන්න දෙයක් නැහැ නේ. ඒකට දෙන්න එපා. කිසිම මේන්ටනන්ස් එකක් නැහැ. බස් එක සම්පූර්ණව out of service. නෝක තමයි රජයේ දල් වලට වෙන්නේ. ඒ බලන්නේ මෙතනට ආවම තමයි හැමදේම බලන්නේ. AC දිනනවද නැද්ද? බස් එක මෙතනට ගහනකම් මුකුත් බලන්නේ නැහැ. දැන් මෙතනට ගහලා තියන පැය භාගයක් කරන මිනිස්සුන්ට යන්න පරක් වෙනවා. උන් වැඩ කරන්නේ නැහැ. ඒක තමයි කියන්නේ. උන් වැඩ කරන්නේ නැහැ. කෙලින්ම මේ වැඩ කරන්න තියු සයින් කරන්න ඕනේ. මේ ආණ්ඩුවෙන් අපි බලාපොරොත්තු වෙන එක. නැතුව මේ හැමෝටම තෙල් ගගා තියාගන්න නෙවෙයි. හරිනේ. හින්දා මේ කට්ටියට අයින් වෙන්න කියා පිටිපස්සෙන් අඩ යන්න අවශ්‍ය නැහැ. මිනිස්සු කරන්න ඕනේ කෙලින් වැඩ කරන්න තියෙන අයින් කරන්න ඕනේ. එහෙනම් මේ රට හදන්න බෑනේ. ඔන්න ඔකයි තත්ත්වය. මේ ගාල්ල කඩවත හයිවේ කඩවතින් තමයි බස් එක යන්නේ. ඒසිත් නැතුව මිනිහා ටිකට් කඩාගෙන යනවා මිනිස්සු කම්ප්ලේන් එක තියෙද්දි. බලමු දැන් මොකක්ද ඊළඟට වෙන්නේ කියලා.